ඔය ඔස්ට්‍රේලියාවේ ක්ලීනක් ගාලා ගොඩ ගිය කට්ටිය සෝෂල් මීඩියා වල ටික්ටොක් දානවා ෆේස්බුක් ලයිව් දානවා. නමුත් ක්ලීනක් සාමාන්‍යයෙන් පොඩියට කරන ස්ටුඩන්ට් කෙනෙක්ට ඔච්චර දුර එනවා කියන එක මේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ක්ලීනකින් ඉඳලා ක්ලීනින් කරලා එක්ස්පීරියන්ස් එක අරන් ආය සබ් කන්ට්‍රැක්ටර් කියලා කියලාස්ලා ඕනේ. සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන ලෙවල් එකට කොහොමද එන්නේ? ආයකින් පස්සේ සබ් කන්ට්‍රැක්ටිං වෙන කාලයක් කරන්න ඕනේ. ඒකින් පස්සේ තමයි මෙයින් කන්ට්‍රැක්ටර් කෙනෙක්ට වෙන්න පුළුවන්. මෙයින් කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන්න කොච්චර කාලයක් යනවද? ඉතින් ඔක්කොම බලද්දී අවුරුදු 10 15 ඒ වගේ ඉතින් මේ යනවා. ඉතින් දැන් ඊයේ පෙරේදා ආපු මල්ලි කෙනෙක් එකපාරම මේ ක්ලීනින් කරලා මිලියනර් කෙනෙක් වෙන්න බෑ. ඒක කරන්න බැරි කතාවක්. නමුත් ඔය කියන අයියලා මේ මල්ලි ළඟුණත් ඇවිල්ලා එයා තමන්ගේ ක්ලීනින් කම්පැනි එක නමක්වත් කවදාවත් ඇවිල්ලා මේ දාන්නේ නැහැ සෝෂල් මීඩියා වල. තමන්ගේ මොකද්ද ක්ලීනින් කම්පැනි කොහොමද තමන් කන්ට්‍රැක්ටර් කෙනෙක් වුණේ? ඒ දේවල් දාන්නේ නැහැ. ගේමක් ගහන්න පුළුවන් කියලා කියන්න පුළුවන් හැම එක්කෙනාටම. නමුත් ක්ලීනර් කෙනෙක් මේ දවස්වල ගන්න පඩියේ දැන් අද හිටෙන කෙනෙක් ඇවිල්ලා පැයකට $25ක් 30ක් 35 උපරිම මේ වගේ තමා පඩියක් ගන්න. නමුත් අර ක්ලීනින් කන්ට්‍රැක්ටර් අයියලා ගන්නේ පැයකට කීයද? $80 100 ඒ වගේ ගන්න. ඉතින් ඒ තැනට කොහොමද එන්නේ? මේ කාගේ හරි ඔළුවේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවද? කොහොමද මම ක්ලීනින් කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන්නේ කියලා? දැහැනි කමෙන්ට් එකක් දාන්න මම කියන්නම් කොහොමද ක්ලීනින් කන්ට්‍රැක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා.